Hello guys, කොහොමද ඉතින් ඔයාලට අද වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ Garnier brand එකේ එන Sakura Glow sleeping mask එක ගැන. ඉතින් ඔයාගේ ස්කින් එකේත් මෙන්න මේ වගේ ප්‍රශ්න තියෙනවා නම් ඔයාටත් මේ ප්‍රොඩක්ට් එක හොඳින්ම මැච් වෙනවා. ඉතින් රිවිව් එක බලන්න දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. මේ ප්‍රශ්න අඩු කරගන්න ගමන් සුදු වෙන්න කැමති කෙනෙක් නම් ඔයාට තමයි මේ වීඩියෝ එක. මුලින්ම කියන්න ඕනේ ගොඩක් අයට සෙන්සිටිව් ස්කින් තියෙනවා. ඉතින් ඒ අයට පාවිච්චි කරන්න හොඳ ප්‍රොඩක්ට් එකක් ඇත්තටම හොයාගන්න අමාරුයි. මොකද ගොඩක් ප්‍රොඩක්ට්ස් සෙන්සිටිව් ස්කින් තියෙන අයට යූස් කරන්න බෑ. ඒත් මේ ප්‍රොඩක්ට් එක සෙන්සිටිව් ස්කින් තියෙන අයටම පාවිච්චි කරන්න පුළුවන් විදියට හදපු ප්‍රොඩක්ට් එකක්. දැන් අපි මේ ප්‍රොඩක්ට් එක ගැන බලමු. ප්‍රොඩක්ට් එකේ බොක්ස් එක මෙන්න මේ විදියට තමයි එන්නේ. ඉතින් උඩින්ම බ්‍රෑන්ඩ් නේම් එක සඳහන් කරලා තියෙනවා Garnier කියලා. ඊට පස්සේ ක්‍රීම් එකේ නම සඳහන් කරලා තියෙනවා Sakura Glow කියලා. මේ ප්‍රොඩක්ට් එකේ මේන් ඉන්ග්‍රීඩියන්ට් එක විදිහට සඳහන් වෙන්නේ හයලුරෝන්. ඉතින් හයලුරෝන් කියන්නේ හයලුරොනික් ඇසිඩ් වලට. හයලුරොනික් ඇසිඩ් කියන්නේ අපේ ස්කින් එකේ ඩ්‍රයිනස් එක ඉක්මනින්ම අඩු කරගන්න පුළුවන් හොඳ ඉන්ග්‍රීඩියන්ට් එකක්. ඉතින් මේ හයලුරොනික් ඇසිඩ් වලින් අපේ ස්කින් එකේ wrinkles ඒමත් පාලනය කරනවා. ඉතින් ඇන්ටි ඒජින් වලටත් හොඳ ඉන්ග්‍රීඩියන්ට් එකක් තමයි හයලුරොනික් ඇසිඩ් කියන්නේ. හයලුරොනික් ඇසිඩ් වලින් ස්කින් එකේ ඩ්‍රයිනස් එක ගොඩක් දුරට අවම කරනවා. මොකද හයලුරොනික් ඇසිඩ් වලින් අපේ වාතාවකාශයේ තියෙන ජල බිඳු අපේ ස්කින් එකට උරා ගැනීමක් සිද්ධ කරනවා. ඉතින් ඒක නිසා ඔයාටත් මේ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරොත් ස්කින් එකේ ඩ්‍රයිනස් එක අඩු කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ ප්‍රොඩක්ට් එකේ සකුරා මල් සාරය අන්තර්ගත වෙනවා. ඉතින් ඒක මගින් අපේ ස්කින් එකට හොඳ පිරිපුන් ගතියක් ලැබෙනවා වගේම ස්කින් එක ස්මූත් කරනවා. ඉතින් මේ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරොත් ඔයාට ලස්සන ග්ලෝවින් ස්කින් එකක් ලබා ගන්න පුළුවන් වෙනවා. මේ ක්‍රීම් එකේ ටෙක්ස්චර් එක ගැන කිව්වොත් මෙන්න මේ වගේ කලර් එකක් තමයි ක්‍රීම් එකේ තියෙන්නේ. ඒ වගේම ටෙක්ස්චර් එකත් හරිම ලයිට් වේට්. ස්කින් එකට ඇප්ලයි කරන්න මාරම ලේසි. ඒ වගේම තමයි මේක ඇප්ලයි කරාට පස්සේ ස්කින් එකට හොඳින් ඇබ්සෝබ් වෙනවා. මේ ක්‍රීම් එක all skin types වලට යූස් කරන්න පුළුවන්. විශේෂයෙන්ම sensitive skin එකක් තියෙන ඔයාටත් මේ ක්‍රීම් එක හොඳින්ම මැච් වෙනවා. මේ ප්‍රොඩක්ට් එක dermatologically tested ප්‍රොඩක්ට් එකක්. ඉතින් අපිට බය නැතුව යූස් කරන්න පුළුවන්. මොකද චර්ම රෝග විශේෂඥයන් විසින් මේ ප්‍රොඩක්ට් එක අපේ හැමට සුදුසුයි කියලා නිර්දේශ කරලා තියෙන නිසා ඒ වගේම ඔයාලා මේ ප්‍රොඩක්ට් එක ගනිද්දී ඔරිජිනල් ඔතෙන්ටික් ප්‍රොඩක්ට් එක ගන්න වග බලා ගන්න. මොකද ඒ ප්‍රොඩක්ට් එකෙන් තමයි අපිට හොඳම රිසල්ට් එක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට ඔරිජිනල් ඔතෙන්ටික් ප්‍රොඩක්ට්ස් ගන්න පුළුවන් මෙන්න මේ BR Angel FB page එක හරහා වගේම මෙන්න මේ WhatsApp number එකට message එකක් දාලා ප්‍රොඩක්ට් එකේ box එකේ QR code එක වගේම බාකෝඩ් එකත් සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔයාලට ඒ කෝඩ්ස් ස්කෑන් කරලත් බලා ගන්න පුළුවන් මේ ප්‍රොඩක්ට් එක ඔරිජිනල්ද කියලා. ඉතින් එහෙම නැත්නම් හොඳ විශ්වාසනීයවත් තැනකින් ප්‍රොඩක්ට් එක ගන්න වග බලා ගන්න. එතකොට ඔයාලට හොඳම රිසල්ට් එක ලබා ගන්න පුළුවන්. මේ ක්‍රීම් එකේ සල්ෆේට්, පැරබන් අන්තර්ගත වෙන්නේ නැහැ කියලා යාලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ ප්‍රොඩක්ට් එකකින් අපේ ස්කින් එකට එන්නේ හොඳ ග්ලෝ එකක්. ඒ කියන්නේ පින්කිෂ් කලර් එකක් තමයි මේ ප්‍රොඩක්ට් එකෙන් අපේ ස්කින් එකට ලැබෙන්නේ. ඉතින් මම කලින් වීඩියෝස් වල දාලා තියෙනවා Garnier brand එකේ vitamin C sleeping mask එකකුත් එනවා. මේ ප්‍රොඩක්ට් එක යූස් කරොත් ඔයාලට yellowish කලර් එකක් ගන්න පුළුවන් වෙනවා ස්කින් එකට. ඉතින් ඒ රිවිව් වීඩියෝස් බලපු නැති අය ඉන්නව නම් ඔයාලට ඒ වීඩියෝස් තුත් බලලා ඒ ප්‍රොඩක්ට් එක ගැනත් විස්තර දැනගෙන ප්‍රොඩක්ට්ස් දෙකෙන් ඔයාගේ ස්කින් එකට මැච් වෙන ප්‍රොඩක්ට් එක ගන්න පුළුවන්. මේ Garnier brand එකේ Sakura Glow ප්‍රොඩක්ට් එක made in Indonesia ප්‍රොඩක්ට් එක. මේ ක්‍රීම් එක එන්නේ ග්ලාස් කප් එකක, ප්ලාස්ටික් කප් එකක නෙවෙයි ග්ලාස් කප් එකක තමයි එන්නේ. ඉන්දුනීසියා ඔරිජිනල් ප්‍රොඩක්ට් එක. ඉතින් ඔයාලා ඉන්දුනීසියා ප්‍රොඩක්ට් එක ගත්තොත් බලන්න අනිවාර්යෙන්ම මේක ග්ලාස් කප් එකකද තියෙන්නේ කියලා. ඒකත් ඔරිජිනල් ප්‍රොඩක්ට් එක බලා ගන්න පුළුවන් එක විදිහක්. ඉතින් ගොඩක් අය ඉන්දියන් ප්‍රොඩක්ට් එක ගන්නවා. ඒක එන්නේ ප්ලාස්ටික් කප් එකක. ඉතින් ඒකෙන් ඉන්දුනීසියා ප්‍රොඩක්ට් එකේ වගේ රිසල්ට්ස් නැහැ. ඔයාලට හොඳම රිසල්ට්ස් ගන්න ඕනි නම් අනිවාර්යෙන්ම ඔරිජිනල් ඉන්දුනීසියා ප්‍රොඩක්ට් එක යූස් කරන්න.
ඔයාලට රිවියස් බලාගන්න ඕනි ප්‍රඩක්ස් තියෙනවා නම් අනිවාර්යෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකට කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන්ම මම මේ ප්‍රඩක්ස් ගැන රිවිව් වීඩියෝස් ඔයාලට අරගෙන එන්නම්. එහෙනම් බයි බයි.